නෑ නෑ. මේ උඹ මේ වංගු නැතුව කෙලින්ම දුවන්න බලන්න නැත්තම් මොකද මුම් මේ ළඟ ළඟ එනවා. ඔකේ බොයිස් ඉතින් හරි. ඉතින් අඟුලිමාල සෙල්ලම් මචං දැන් කරන්න යන්නේ වෙනස් විදියකට. කලින් විදියම තමයි. හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් කලින් එකේ මචං පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒ අවුල් ටික निराකරණය කරන්න තමයි මම මේ ටික කරන්නේ. ඔයාලා බොයිස් එන්න ඕනේ මෙන්න මෙතෙන්ට. කලින් තැනටම තමයි. ඔයාලා එන්න ඕනේ මේ මෙතන අර කලින් හිටියා වගේ මචං පොලිමක් ඇදලා එන්න ඕනේ මෙන්න මෙතන. හරි. මෙතන මචං පොලිමක් ඇදලා ඉඳලා ඔයාට තියෙන මේ අර දිව්ව වගේම පාර ඉස්සරහට දුවන්න. හැබැයි ඔයා දුවන්නේ පාරේ විතරක් නෙවෙයි. ඔයා දුවන්නේ ඇල්වින් පස්සේ. ඔයාලා දුවන්න ඕනේ ඇල්වින් පස්සේ. හැබැයි දැන් ඔයා හිතන්න ඇල්වින් දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම වංගුවක් හැරුණා කියලා. ඒතකොට ඔයා මේ හරක වගේ මෙහෙම යන්න බෑ. මෙහෙම යන්න බෑ. ඔයාලා කොහොම ගියත් යන්න ඕනේ ඇල්වින්ගේ පස්සේ. හරි ඇල්වින්ගේ පස්සේ ඇල්වින් ඔයාලට වැඩි ටිකක් ඉස්සරහින් ලීඩ් එකක් තියාගෙන දුවයි. ඔයාලා යන්න ඕනේ ඇල්වින්ගේ පස්සේ තමයි හැමෝම දුවන්න ඕනේ. හරි. ඉතින් තරග ආරම්භක ස්ථානයේ අතනම තමයි. ඉතින් ඇල්වින් දුවයි. ඉතින් ඒ පස්සේ ඔයාලා දුවන්න. හරි. ඉතින් මම එනවා පිටිපස්සේ වෙපන් එකක් කරගෙන ඔයාලා මරන්න. ඉතින් එක එක්කෙනා මරලා අන්තිමේට තුන එක්කෙනාට අපි දෙනවා gift එක. ඉතින් බලමු තරගයට ගිහිල්ලා කොහොමද මේ තරගය. Okay, why should we ආරම්භ වෙන්නේ අපේ අඟුලිමාල සෙල්ලම. සුපසින් හමාගොස් ඝාතනය කිරීමේ මහා වැඩපිළිවෙල. මෙතන පටන් ක්‍රියාත්මක වෙනවා. මම වෙපන් එකක් ගන්න ඒවා. එහෙම යන්න. ඔබ අතන කට්ටිය ටික පොඩ්ඩක් සෙට් කරලා ඉඳන්. මං හිතේ. Okay boys මං හිතන්නේ තරගයේ මේ ක්‍රීඩකින් යන ආකාරයක් අපිට බලා ගන්න පුළුවන්. මේ බහිනව කට්ටිය දාගේ. මේක තියෙන්නේ මේ ලෙස්සල යන මේක ඒක යටින් පොලිමක් හැදෙන්න කිව්වනම් හරි ගානට ඒක යටින් අර හෙවන ඇල්ලට ඒක. හරි දැන් බෑන් ලයිව් බලනවනේ. ලයිව් බලන්නේ. ඒක මට ඒක ඉස්සෙල්ලා කියන්න අවදුණා. මම කියන්නේ ඒeboys මම තරගය ආරම්භ කිරීම සඳහා මේ මොකද්ද දිග සොටියක්. අර ලොකුම ගේ. කට්ටිය දාමිනවනේ. මේක දිග සොටියක් නැහැ කියහන්කෝ. අර උඩහගේ මම බලන්න. බලන්න. මෙන්න ගැනීත් දන්නේ මගේ පස්සේ. නිකි කිනෝ මෝඩි එකක් ඉස්සර කිව්වා නැද්ද? ඔව් ක්ලොක් නේ බැස්සේ ඉන්නවා දාම යනවා. ඕකේ බොයිස් මම දැන් කට්ටිය මචං මේ පාර සුපිරියට මචං පොලිම හැදිලා තියෙනවා සුපිරිය. ඒකෙක් බෙත්ත. කොහේකට බලන්නේ ගියේ? නෑ මෙතන උඩේගේ මේ කොහෙද මේ ෆැක්ට් මෙතන පිට්ටු බම්පුවත් එක්ක තියෙන්නේ පිට්ටු බම්පු කියන්නේ දිග ෂොටියක් නෑ M4 එවන්නේ තියෙන්නේ M4 එවන්න එකයි VSS එකයි මැක්ස් zone එක හම්බුනා උඩට මැක්ස් zone එකේ අර වගේ රේන්ජ් නේ තියෙන්නේ ඔකේ බොයිස් ඉතින් තරගය ආරම්භ කරන්න අපි මේ නැවතත් අපි ඔන්න ආව ස්කිල් එකක් තියෙනවනේ බම් මට ස්කිල් ඔකේ ඉතින් තරගය ආරම්භ කරන්න යන්නේ ඉතින් අපි තරග ආරම්භ කරු කංගි එනවා මම අර අතන යටි ඉන්න මෙතන මේ කියන්නේ මම මෙතන ඉන්නවා නෑ ඔබ මෙතෙන්ට වරේ ඔකේ බොයිස් ඉතින් අඟුලිමාල සෙල්ලම සඳහා සියලුම ක්‍රීඩකින් සහභාගී වෙච්ච ආකාරයක් අපිට පෙනී යනවා ඕකේ මම උඹ තව ටිකක් ඉස්සරහට බලන්න පොඩි ලොකු ගැප් එකක් තියාගෙන ඒ මුන් එන්න ගන්න ඔය මේ එනවා මගේ පස්සේ වෙඩි තිබ්බම දුවන්නේ මචං මේ ඔයාලා වෙඩි තිබ්බම දුවන්නේ උඹ ඉස්සරහින් ඉඳ උඹ ඇල්ලෙන්න උඹ දුවන්නේ පොඩි ඉස්සරහින් ඉඳ පල ඒ දැක්කේ කට්ටිය මචං මේක මචං හසුරවන්න අපිට අමාරුයි මොකද මේ ඉන්න පුද්ගලයන් මචං මං ටිංගල වෙඩියක් තියලා මචං තරගය ආරම්භ කරන්න
ඕකේ දැන් දුවන්න බුලා ඇලි උඹල යන ඕකේ වයිස් ඉන්නේ ඕනේ දැන් තරගය නම් බයි දැන් තියෙන්නේ මෙයාලා ඝාතනය කිරීමේ තරගයයි ඉතින් මෙයාලා ඝාතනය වෙන එක ජම්ප් එක වැඩිද අනේ බොයිස් ඝාතනය වෙන එක කෙනා මචං තරගයෙන් ඉවත් වෙනවා අර අරුන් දෙන්න කොහෙද දුවන්නේ මචං මං හිතන්නේ ක්‍රීඩකින් දෙන්නෙක් මචං මේ සිද්ධිය පොඩ්ඩක් අවුල් කරගත්තා මේ මම මරන්න හදන මුන් අතින් ගහලා මේ උඹ මේ වංගු නැතුව කෙලින්ම දුවන්න බලන්න නැත්තම් මොකද මුම් මේ ළඟ එනවා ඔකේ බොයිස් ඉතින් ඔව් ඔබ පුළුවන් තරම් කෙලින්ම යමන් කෙලින්ම ගිහලා අර එකයි ඔය ඉස්සරහින් ඔහම හැරියා ඒකල සෝන් එක ඔව් අනිත් පැත්තට ආවා ඒකයි ළඟින් වෙනවා මුන් ටික ඔව් ඒ අර උඹ වංගු ගත්ත උඹ වංගු වලින් කෙලින් එනවා ඒක හින්දා උඹ කෙලින් යමු පුළුවන් තරම් කෙලින් බෑ ඕයි quadra kill අරුට අර අතින් ගහන කිව්වා හරි වා ඉතින් අපි බලමු අඟුලිමාල සෙල්ලේ මචං මන්ද මේ තරගය මචං දිනුම කාඩයට බලමු ඉතින් ඩයමන්ඩ් කැමති කාට gift එකක් මෙයාලට ගන්න පුළුවන් අපි කොහෙද equal තරම් යන්නද මුංග නෑ ඔය පාරේ දිගේම දුවපන් මේ ෆැක්ටරි වලට යන්න පුළුවන් නේ මට මේ මුත්තසනේ කෙන්ට බෑ බං මුං මං එකතන වටයක් ගන්න එන්න පුළුවන් ඒතර මුං මේ ආයනවා මං කොහොම හරි ඉස්සරහින් සෙට් වෙන්න ඕකේ බොයිස් ඉතින් ඊළඟට ඝාතනය වෙන පුද්ගලයා අපි කවුද බලමු මේ ටින්ටින් ගාලා මචං කට්ටිය ටික මරන්න ඕනේ නැත්තම් මේ අන්නන්න පාරෙන් පිට යනවා කොළ බේසිකයා ඵලයන් එහාට අංකල කට්ටියව මරන්න ඕනේ බොයිස් නැත්තම් මේ මෙයාලා අන්තිම සෝන් වෙනකන් හිටියොත් මල මගුලක් මේක ඩොට් පෙන්න එක ඩොට් එකක් වගේ වේ මේ බොහොම ඔතනින් උඩට හැරෙමු නෑ කෙලි පාරට ගියම කවදාවත් ලයිව් එකට ලයික් නොකර ඉන්නවා මොකද ඒක දාන්න කියන ඔයාගේ ලයික් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලයිව් එක දාන්නේ ඒක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න ඒක ආතල ඒකද කියන්නේ ඔක හැමෝම මේ ලයික් කරමු සබ්ස්ක්‍රයිබ් කරමු ඒ මම මේ යටින් යන අඟුලිමාල මචං හැම වෙලේම අඟුලිමාල මචං යන්නේ මචං මේ වගේ මචං අර ලක තැන් බලලානේ යන්නේ පාර දිගේම යමන් ඔව් අර මේ ඉස්සරහින් හැදෙන්න සෝන් එකට නේ තියෙන්නේ පාර මට සිරි බලහන්කො යාව මට කලින් දෙන්නම් ජම්බු පුතේ මම මෙතනින් ආපුවා උඹලා ඔක්කොම පදිරි මැදට පැනලා ඉන්නේ ඉක්මනට වරේ ඇවිල්ලා ඉන්නේ ඔව් මේ මම මෙතනින් ඉස්සරහට නෑ නෑ උඹට එන්න පුළුවන් ඉන්න මම මැද තියලා දෙතුන් දිනේ මරලා දාන්න මරුන් නෑනේ කෙලින්ම යම Killing spree. මෙතන උඩින් හැරෙන්න මෙතනින් හැරෙන්න ඔතනින් කොහොම ගන්නට හරි නෑ කිදින් නෑ හරිය අවුලන්නේ අවුලන්නේ මට තව එකක් මරන්න පුළුවන් ඊළඟ නෑ ගියම් Killing spree. දර කොලේ ගාව මචං පය වෙලා යනවා ඇත්තේ ඌ බීටියෙන් යනවා ඇත්තේ ඊළඟට මම තමයි මැරෙන්නේ ඊළඟට මම තමයි කියලා ඌනේ අන්තිම උඹ ඔය පාර දිගේම යමන් ඒකල ඔයට හැරෙන්න පුළුවන් අර ඉස්සරහින්ම දකුණට හැරෙමු ඒක එතනින් නැත්තම් ඔම් පීක් වලටම දුවා ආයි ඉස්සරහින් දකුණට හැරිය නැත්තම් මට බැරි වෙනවා ඉස්සරහින් දකුණට නෑ කියන්නේ ආව් මෙව දකුණට ඕන දැන් සිප් ලයින් එකේ පැත්ත යන්න උඩට පැරෝ මෙව මරුන් නෑ බා Killing spree.
ඊට අක්කල මුංග මරන්න ඕනවා. ඉනි ඔන්න එන මෙතනින් යරෙන ඔය ගේ එහා පැත්තෙන් එන්න Killing spree! Killing spree! ඕකේ අවසාන දෙදෙනා අවසාන දෙදෙනා තෝරන එක පැත්තට දුවම් පීක් එක ගැන ගාන්ට හරි මේ පැත්තෙන් එන්න ඕකේ බොයිස් දැන් බලමු අවසාන ඩයල් එක අර කුල පාට එක ඉතුරුයි බා ඊ ඌට නම් මාර පිනක් තියෙන්නේ හලෝ ඕ පීක් කරනු ඕකේ බොයිස් මම දැන් මෙතන ගහන රැන්ඩම්ලි අස්තික වහගෙන එකට ගහනවා වදින කාට එක වදි ඔන්න 1 2 3 ඕකේ ඕකේ බොයිස් රිමෙන්ඩින් අපේ තරගාවලියේ ජයග්‍රාහකයා මේ පැත්තෙන් අපේ ජයග්‍රාහකයා ඉන්නවා බොයිස් මෙන්න මෙයාට තමයි අපි කැමති ඩයමන්ඩ් ගිෆ්ට් එක ගන්න ඉතින් අපි සුවඳ සාකච්ඡාවක් මෙතන පවත්වනවා මචං මොනවද ඕන කෑවද බං ඉතින් ඔන්න අපි ඝාතනය කරන්න මචං අපි සියලුම දේවල් ලබා දීලා ඉවරයි යකෝ මෙඩි ගහනවා මන් නේද ඕකේ ඕකේ වයිස් ඉතින් මේ පැත්තෙන් අපේ AKO විබෝ අඩු බලන්න විබෝසර්ද ඌට වයිස් අපේ කස්ටමර් එක ජයග්‍රාහකයා අපේ ඩයමන්ඩ් රාගයා වෙන්නේ දෙන්න මේ AKO ටයිල් අපි අර දෙමු අපේ gift එක